Excuse me. Sir? 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 Oh? Sir ලැස්ති. යන්න පුළුවන්. යන්න. Excuse me, sir. May interview. Oh, නේ නේ. ඔගේ නම සැම්සන් ඩයස්. Oh, sir. ඩයස් කියමේ බර්ගද? නෑ සර් මේ කාලාවේ. කමන්නේ මේ සීව එකක් තියෙනවා සීව ගන්න බෑ. CV එක. අස්. මේක මොනවත් නෑනේ. එක්ස්පීරියන්ස් මොනවත් නැද්ද? සර් මෙහෙමයි මම ෆ්‍රීලාන්සින් තමයි වැඩියෙන්ම කරලා තියෙන්නේ. කියන්න මම වැඩියෙන්ම කරලා තියෙන්නේ සර්. ඇසට් රිකවරි කියලා දැන්. ඒකේ මම කරන්නේ සර් ඇසට් රිකවර් කරන එක තමයි. මොන වගේ ඇසෙත්ද? ඕනෙම ඇසට් එකක්. ඕනෙම එකක්. තව වේස් මැනේජ්මන්ට් කරලා තියෙනවා. වේස් මැනේජ්මන්ට් කියමින් අගර ස්වභාවය චි අපෝ නෑ සර්. මේ ඔක්කොම ස්පෙෂල් වැඩ මම තනියෙන් කරනවා. මැනේජ්මන්ට් කිව්වම මතක් වුණේ. මම ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් වගේත් කරලා තියෙනවා. ඒකේ වෙන්නේ සර් අයිටම්ස් එහෙම වැඩි වුණාම මම ඒවා ට්‍රාන්ස්ෆර් කරනවා. එච්චරද? නෑ සර් මේ දවස්වල ප්‍රොඩක්ට් කරන් යනවා. account settlement කියලා. ඒක නම් හැබැයි පොඩ්ඩක් අමාරුයි මොකද? ඇති මේ කියන්නකෝ මේ ඔච්චර ෆ්‍රීලාන්ස් වැඩ කළා නම් ඇයි අපේ මේ කම්පැනි එකට ඇප්ලයි කරේ? සර් මේ පෙන්ෂන් දෙනව නේද? පෙන්ෂන් අපිට නෑ. පෙන්ෂන් දැන් දෙන්නෙත් නෑ. කවන්නේ බලමුකෝ මේ තැන්ක්ස් ආවට අපි බලමු මොකද වෙන්නේ කියලා. සර් මේ ජොබ් එකේ නම් සෙට් නේද? අපි බලමු මේ අපි සතියකින් වගේ කෝල් එකක් දීලා එහෙම අපි බලමු මොකද වෙන්නේ කියලා මේ. ඇයි සර්? මගේ කාර් එක ගරාජ් එකකින් ආවද?